ආයිබෝවන් කියලා පිළිගන්නවා SL ස්කූල් අපේ YouTube channel එකට. ඉතින් ඔන්න අද මම ඔයාලට අරන් ඇවිල්ලා තින්නේ 9 ශ්‍රේණියේ සිංහල පෙළ පොතේ 3 වෙනි පාඩමේ අවබෝධ ප්‍රශ්න වලට පිළිතුරු. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව අපි යමු අපේ අද වීඩියෝ එකට. අද වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු පාඩමේ විස්තර ටික. එහෙනම් ඉතින් අපි යමු අපේ අද පාඩමට. දේශීය නර්තනයේ රන් සලකුණ 3 වෙනි පාඩම අවබෝධය ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නය, පාඩමේ ඇතුළත් දේශනය පන්තියට ඉදිරිපත් කරන්න. එයට සවන් දී ආචාර්ය පණිපාරදයන්ට අදාළ තොරතුරු ඇසුරෙන් පහත සඳහන් ආකෘතිය සම්පූර්ණ කරන්න. ඉතින් මෙන්න මේක තමයි පළවෙනි ප්‍රශ්නය. ඒකේ තියෙන්නේ ආකෘති පත්‍රයක්. ඒක සම්පූර්ණ කරන්න තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ මෙන්න මේකේ පළවෙනි ප්‍රශ්නයට අහලා තිනවා මූලකුරු සමග නම. මොකක්ද මූලකුරු සමග නම? අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන් යන්න. එහෙනම් අපි බලමු මොකක්ද මූලකුරු සහිත නම කියලා. ආචාර්ය පණිපාරද. අන්න ඒක තමයි අපේ නර්තනයේ පියාගේ මූලකුරු සමග නම. එහෙමත් නැත්නම් පණිපාරදගේ මූලකුරු සමග නම. උපන්දිනය කවද්ද? ඔයාලා දන්නවනම් උපන්දිනය අනිවාර්යෙන් කමෙන්ට් කරන්නකෝ. මෙන්න මේ තියෙන්නේ 1920 පෙබරවාරි 24. ඉන්නේ එදා තමයි අපේ ලංකාවේ පණිපාරද කියන මහතා ඉපදිලා තියෙන්නේ. එතකොට මේ පණිපාරද කියන මහත්මයා ඉපදිච්ච ස්ථානය අහලා තිනවා. උපන් ස්ථානය කොහෙද ඉපදුනේ? ඔයාලා දන්නවනම් කමෙන්ට් කරන්නකෝ බලන්න. කෑගල්ල අල්ගම් ප්‍රදේශයේ. ඉතින් ඔයාලා මේ පැත්තේ ඉන්නවනම් අනිවාර්යෙන් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නකෝ බලන්න. මෙයා ගැන තියෙන අදහස් ටිකත් පහලින් කමෙන්ට් කරන් යන්නකෝ. එහෙනම් ඉතින් අපි බලමු අපේ ඊළඟ කොටස් ටික. අධ්‍යාපනය ලබා දුන් ගුරුවරු. අල්ගම සිරියා, කිරි ගණිතයා, තිබ්බඩුවාවේ පණික්කි, මංගලතිරියේ සියදෝරිස්, රත්නාගල සීමා, පුංචි මහත්මයා ගුරුන්වහන්සේලා. ඉතින් යාළුවනේ මම මේ පුංචි මහත්මයා ගුරුන්වහන්සේ කියන තැනට වෙනකම්ම ලියලා තින්නේ සංගල වරහණක් දාලානේ ගුරුන්වහන්සේලා කියලා. ඉතින් ඔයාලා ලියද්දී පළවෙනි එක අල්ගම සිරියා ගුරුන්වහන්සේ, කිරි ගණිතයා ගුරුන්වහන්සේ, තිබ්බඩුවාවේ පණික්කි ගුරුන්වහන්සේ, මංගලතිරියේ සියදෝරිස් ගුරුන්වහන්සේ, පුංචි මහත්තයා ගුරුන්වහන්සේ, රත්නාගල සීමා ගුරුන්වහන්සේ. ඔන්න ඔය විදිහට තමයි ලියවෙන්න ඕනේ. සංගල වරහන් දාලා ගුරුන්වහන්සේලා කියලා ලියන්න එපා. එහෙනම් ඉතින් ඊටු ටික තමයි කෝන්පලේ ගුරුතුමා, මුද්දනාවේ ගුරුතුමා, JDA පෙරේරා මහතා, කොටහේනේ සාදීස් ගුරුතුමා. ඉතින් යාළුවනේ මෙන්න මේ කට්ටිය තමයි පණිපාරද මහත්මයාගේ ගුරුවරු. ඉතින් යාළුවනේ ඔයාලා මේ විදියට ලියා ගන්නකෝ. අල්ගම් සිරියා ගුරුන්වහන්සේ අන්නේ විදියට තමයි ලියා ගන්න ඕනේ. මම මේ සංගල වරහණක් දාලා ලියා ගන්නපු විදියට ලියා ගන්න එපා. එහෙම ලියුවොත් ඔයාලට වැරද්දක් තමයි වෙන්නේ. ඉතින් යාළුවනේ දැන් අපි බලමු අපේ ඊළඟ කොටස මොකක්ද කියලා. දායක වූ නිර්මාණ. දායක වෙච්ච නිර්මාණ ටික පහලින් කමෙන්ට් කරන් යන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? අනිවාර්යෙන් පුළුවන් කෙනෙක් ඉන්නවනම් පහලින් කමෙන්ට් කරන් යන්න. දැන් අපි බලමු දායක වෙච්ච නිර්මාණ මොනවාද කියලා. නාරිලතා නැටුම, මුනර නැටුම, දඩයක්කාරයාගේ රංගනය, බෙරසන්දනිය, කාලගෝල, මහදැන මුත්තා, කෝච්චිය, පන්නිලීම, පොරපොල් පිටිය, ග්‍රහාපලය. ওই ටික තමයි දායක වෙච්ච නිර්මාණ. ඒ කියන්නේ පණිපාරද මහත්මයා දායක වුණු නිර්මාණ ටික තමයි මේ තියෙන්නේ. තව ඒවා මට මගේ ඇරිලා තියෙනවනම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන් යන්නකෝ. එහෙනම් අපි බලමු ඊළඟ කොටස මොකක්ද කියලා. ලබාගත් සම්මාන හා උපාධි. ඉතින් ඔයාලා මේක ලියද්දී සම්මාන ටික වෙනමත් උපාධි ටික වෙනමත් ලියන්න ඕන. මම දැන් මේකේ එකට තමයි ලියලා තින්නේ. කැමති නම් එකට උපාධි වෙනම සම්මාන වෙනම ලියන්න පුළුවන්. නැත්නම් උපාධි සම්මාන දෙක එකට ලියන්න පුළුවන්. ඒ කියන්නේ කවලම් කරලා මේ මම ලියලා තියෙන්නේ 2003 දී පිරිනමන ලද විශේෂ සම්මානය
එහෙම ලිව්වා. ඊට පස්සේ ආයි 1999 සබරගමු විශ්වවිද්‍යාලයෙන් පෙරනමන ලද සාහිත්‍ය ශූරිය උපාධිය. අන්න ඒ විදිහට කවලමේ ලියන්නත් පුළුවන්. ඒ නැත්නම් මම මේ ලියපු පිළිවෙල ලියා ගන්නකෝ. 2003 දී පිරිනමන ලද විශේෂ සම්මානය 2002 දී ශ්‍රී ලංකා කලා මණ්ඩලය විසින් පිරිනමන ලද සම්මානය 1999 සබරගමු විශ්වවිද්‍යාලයෙන් පිරිනමන ලද සාහිත්‍ය ශූරිය උපාධිය. ඒ වගේම 1991 දී කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය ආයතනය මගින් පිරිනමන ලද ආචාර්ය උපාධිය. ඉතින් යාළුවනේ මෙතෙන්දි ඔයාලට මේ මම ලියපු විදියට ලියා ගන්න පුළුවන්. නැතිනම් උපාධි ටිකයි සම්මාන ටිකයි සම්මාන කියලා දාලා ලියා ගන්න පුළුවන්. උපාධි කියලා දාලා වෙනම ලියා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම ලියපු විදියට ලියනවනම් ඒත් කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම තමයි යාළුවනේ මේකෙන් මටත් මගේ ඇරිච්ච මොනවා හරි තියෙනවනම් කමෙන්ට් කරන් යන්න අනිත් යාළුවන්ටත් දැනගන්න. එහෙනම් අපි බලමු අපේ ඊළඟ කොටස. දරුවෝ තනතුරු මොනවද මේ? පණිපාරත එහෙමත් නැත්නම් නර්තනී පියා දරපු තනතුරු බලමුකෝ. කොළඹ රාජකීය විද්‍යාලයේ ගුරුවරයෙක් විදියට මෙයා ඉඳලා තිනවා. රාජකීය විද්‍යාලේ කොළඹ රාජකීය විද්‍යාලේ ඉගෙන ගන්න අපේ යාළුවෝ ඉන්නවනම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන් යන්න. මීරිගම ජ්‍යෙෂ්ඨ පාඨශාලාවේ නැටුම් ගුරුවරයා. මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ කතිකාචාර්ය තනතුර. රජයේ ලලිත කලායතනයේ විදුහල්පති ධුරය. ඉතින් මෙයා විදුහල්පති විදියට ඉඳලා තියෙන්නේ කොහෙද කියලා අහුවොත් රජයේ ලලිත කලායතනය කියලා මතක තියාගන්න. මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ කතිකාචාර්ය තනතුර. ඉතින් යාළුවනේ මේ විදියට ඔයාලා මේවා මතක තියාගන්න ඕන. මොකද ඔයාලට මේවා ඔයාලගේ වාර විභාගයට අනිවාර්යෙන් අහන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ මේ ටික ඔයාලගේ අවබෝධයේ ප්‍රශ්න වලට දෙන්නේ ඒකයි. ඔයාලා මේ ටික අනිවාර්යෙන්ම ලියා ගන්න ඕන. ඒ වගේම මේ ටික ඔයාලගේ හරිනම් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන් යන්නකෝ. ඒ වගේම දැන් අපි බලමු අපේ ඊළඟ කොටස මොනවාද කියලා. ජාතික නර්තන දිනය හා පවතින සම්බන්ධය. ඉතින් යාළුවනේ මේක ඔයාලා ලියාගත්තා නම් ඒ ලියාගත්ත විදිය මට දැනගන්නත් එක්ක පහලින් කමෙන්ට් කරන් යන්නකෝ බලන්න. මෙන්න මේ විදියට තමයි මම නම් ලියාගත්තේ. ජාතික නර්තන හා මුද්‍රා නාට්‍ය අනුමණ්ඩලය විසින් 2006 දී එතුමාගේ ජන්මදිනය වන පෙබරවාරි 24 ජාතික නර්තන දිනය ලෙස නම් කිරීම. ඉතින් මෙන්න මේ හේතුව නිසා තමයි ජාතික නර්තන දිනය ලෙස පෙබරවාරි 24 නම් කරලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මෙන්න මේ විදියට ඔයාලා උත්තරේ ලියාගත්තා නම් වඩාත් නිවැරදි කියලා කියන්න පුළුවන්. එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලගේ උත්තරෙත් බලන්න කමෙන්ට් කරන්නකෝ. එහෙනම් අපි යමු අපේ ඊළඟ කොටසට. මෙයාගේ සමීපතමයන් කවුරුන්ද? සමීපතමයන් ටික කමෙන්ට් කරගෙන යන්න බලන්න දන්න කෙනෙක් ඉන්නවනම්. මහත්මා ගාන්ධි, රබීන්ද්‍රනාත් tagore, ජවහර්ලාල් නේරු, කේරළ මහානාරායන්, රාජේන්ද්‍ර ප්‍රසාද්, සරෝජිනී නායිදු, හරිදාස් නාරායන්, රාම් ගෝපාල්, උදේ ශංකර්, W.B. මකුලුව. ඉතින් මෙයාගේ සමීපතමයන් විදියට විදේශිකයන් වගේම දේශීකයන්ද ඉන්නවා. ඉතින් ඔයාලා මේ විදියට කවලමේ ලියාගත්තට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේම යාළුවනේ මේකේ තව මගේ ඇරිච්ච කවුරු හරි ඉන්නවනම් ඒක ඔයාලගේ අච්චුපතේ තියෙනවනම් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් විදියට දාන්නකෝ. සමීපතමයන් ටිකත් ලියලා ඉවරයි. එහෙනම් අපි බලමු අපේ ඊළඟ කොටස. හැකියාවන් පෙන්වූ ශේෂ්ත්‍ර. මොනවද මෙයා හැකියාවන් පෙන්වූ ශේෂ්ත්‍ර? බේර වාදනය, නර්තනය, ගායනය, නාට්‍ය, චිත්‍රපට. ඉතින් මෙයා මෙන්න මේ ඔක්කොටම හැකියාවන් පෙන්වූ ශේෂ්ත්‍ර විදියට ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙයා එක ශේෂ්ත්‍රයක් නෙවෙයිනේ. ශේෂ්ත්‍ර ගණනාවකම හැකියාවන් පෙන්වුවා. ඒ කියන්නේ වැඩ කරලා තිනෝ. අනිත් අයට මේ ශේෂ්ත්‍රවල දේවල් උගන්වලා තිනෝ. ඒ වගේ දේවල් ගොඩක් කරලා තිනෝ. ඉතින් මේ වගේ ශේෂ්ඨ පුද්ගලයෙක් මිය ගියපු දවස අහලා තිනවා. කවද්ද මෙයා මිය ගිහින් තින්නේ? මේවා අනිවාර්යයෙන්ම ඔයාලගේ වාර විභාගේ කෙටි ප්‍රශ්න පත්‍රයේ ඉන්න පුළුවන් ප්‍රශ්න. මිය ගිය දිනය කවදාද? බලමුකෝ එහෙනම්. කවද්ද මිය ගිහින් තින්නේ කියලා. 2006 පෙබරවාරි 20 තමයි මේ
ආචාර්ය පණිපාරත මේ ගිහින් තියෙන්නේ. ඉතින් යාළුවනේ ඊළඟ ප්‍රශ්නයට යන්න කලින් පොඩි දෙයක් මතක් කරනවා. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරලා ඒ වගේම ඊළඟම තියෙන bell icon එකත් all press කරලා තියාගන්න. වීඩියෝ එකට තාමත් like එකක් දාලා නැත්නම් දැන්ම අපේ වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාලගේ අදහස් කමෙන්ට් කරන් යන්න. තවත් යාළුවන්ට බලන්න share කරන්න. පණිපාරත චරිතයෙන් ඔබ සීට්ගත් ගුණාංග දෙකක් ලියන්න. මම මොනවද ලියලා තියෙන්නේ කියලා බලමුකෝ. තමා ඉගෙන ගත්ත අන් අයට ඉගැන්වීම, විද්වතුන් ඇසුරු කිරීම හා කුරුහරුකම් ලබා ගැනීම, ඒ වගේම විවිධ ක්ෂේත්‍රවල තම හැකියාවන් ප්‍රදර්ශනය කිරීම. මේ තුන තමයි මම අරගෙන තින්නේ. ඔයාලා මේකෙන් කැමති ඒවා අරගෙන ලියා ගන්න පුළුවන්. තමා ඉගෙන ගත්ත අන් අයට ඉගැන්වීම. ඉතින් මම දැකපු ගුණාංගය. මොකද මෙයා ඉගෙන ගනිපු දේවල් අනිත් අයටත් කියලා දුන්නා. ඒ වගේම ප්‍රසිද්ධ ඒ කියන්නේ එක ක්ෂේත්‍රයක් සඳහා ප්‍රසිද්ධ පුද්ගලයෙකු ආශ්‍රය කරලා ඒ කෙනාගෙන් ඒ දේ ගැන හොඳින් ඉගෙන ගත්තා. තව දෙයක් තමයි විවිධ ක්ෂේත්‍රවලට ඒ කියන්නේ චිත්‍ර ක්ෂේත්‍රය නම් කලා ක්ෂේත්‍රය ගත්තාම ගොඩක් ක්ෂේත්‍ර වලින් එයා හැකියාවන් පෙන්වලා තිනවා. ඉතින් මෙන්න මේ විදිහට දෙවෙනි ප්‍රශ්නේට ඔයගොල්ලන්ට උත්තර ලියා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ පාඩමේ ලිඛිත අභ්‍යාසයෙන් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා. ඒ වගේම ඔයාලා මේ වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න. තා පුංචි දෙයක් මතක් කරන්න තියෙනවා. මෙන්න මේ අපේ YouTube channel එකේ YouTube channel promote කරනවා කිව්වනේ. ඉතින් අද මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන promote කරන්න මෙන්න මේ MR Peshu කියන YouTube channel එක. ඉතින් මේ channel එකේ නම MR Peshu. මේකේ තියෙන්නේ ඔයාලට ක්‍රිකට් ගැන වීඩියෝ තමයි. ඔයාලා මේ ක්‍රිකට් ගැන වීඩියෝ බලන්න ආස කෙනෙක් නම් දැන්ම මේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට මතක් කරනවා ඔයාලගේ channel වල link මට පහලින් කමෙන්ට් එකක් විදියට දාලා තියන්න. ගොඩක් අය කලින් වීඩියෝ එකේදී දාලා තිබුණා. ඒවත් ඉස්සරහට අරගෙන එන්නම් වීඩියෝ එකකින් එකට. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න. ඊළඟ වීඩියෝ එක පුළුවන් ඉක්මනින් අරගෙන එනවා. එතකන් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ජය වේවා. 10 වසරෙන් 11 වසරට යන්න ඉන්න දරුවන්ට තමයි මේ පණිවිඩය. ගිය අවුරුද්දේ ළමයි 100 ගානකගේ විද්‍යාව ප්‍රතිඵල වෙනස් කරපු රැපිඩ් රිවිෂන් එක අපි මේ පාරත් පටන් ගන්න. මේකෙදි ඔයාලට 10 වසරේ පාඩම් 20ත් 11 වසරේ පාඩම් 15 නැවත මුලින් ඉඳන් අපි සරලව කවර් කරනවා. ඒ විතරක් නෙමෙයි හැම පාඩමකටම ටියුට් එකක්, පේපර් එකක්, ෂෝට් නෝට් එකක් අපි ඔයාලගේ ගෙදරටම එවනවා. ඉතින් ඔයත් අනිවාර්යයෙන්ම විද්‍යාවට ඒකක් ගන්න. දැන්ම ජොයින් වෙන්න අපේ රැපිඩ් රිවිෂන් ප්‍රෝග්‍රෑම් එකට. මේකට සම්බන්ධ වෙන්න පල්ලෙහෙන් තියෙන WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න. මම දිනෝෂ විදාන පතිරණ.